ආයුබෝවන් දිනෙන් දින අලුත් වන වෙනස් වන ජපානයේ ඔබ දන්න ප්‍රවෘත්තිවල නොදන්න පැත්තත් ඔබ නොදන්න ප්‍රවෘත්තිවල දන්න පැත්තත් සමබරව ගෙනෙන ආයුබෝ සතියක ප්‍රධාන පුවත් විකාශය සමගයි ඔබ එක්ව සිටින්නේ. මම රෝනිමා හඳපාන්ගොඩ අද ප්‍රවෘත්ති පිටපත සප්නික අත්නායක ප්‍රවෘත්ති සංස්කරණය නදීෂාන් ශ්‍රියන්ත. එසේනම් ප්‍රථමයෙන් අවධානය අද පුවත් සිරස්තල වෙත. ජපානින්න ශ්‍රී ලාංකික අපි එකම තැනකට දැනගන්න අරගන්න විකුණන්න ඉගෙන ගන්න දන්න හැමදේම බෙදාගන්න නොදන්න දේවලුත් ඉගෙන ගන්න ඔයාට ප්‍රශ්නයක්ද ආයිබෝ ඇප් එකට ලොග්වෙන්න ජපානෙම එකම තැනකට ජපන් සිහිනයට හරි පාර ස්ටෙප් බයි ස්ටෙප් ජපනිස් ඉගෙනගෙන ඔබේ ජපාන සිහිනය සැබෑවක් කරගන්න පුළුවන්. 076-904-63-53 කියෝකෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර්. ආයුබෝ සති අග ප්‍රධාන පුවත් විකාශය සිරස්තල. කුමමොතෝ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට. ස්ථීර පදිංචිය ලබා ගැනීමේ නීති තවත් දැඩිවේ. ආහාර සඳහා පරිභෝජන බද්ධ 101ක් දක්වා අඩු කිරීමට සැලසුමක්. දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතයට වයස් සීමා පැනවීම ගැන රජයේ අවධානය. හොන්ඩා සහ නිසාන් එකතු වීමට සාකච්ඡා. නව තාක්ෂණය සමග මෝටර රථ නිෂ්පාදනයට සූදානම්. ඔබට අවශ්‍ය සියලුම ජපන් ඉංග්‍රීසි සහ සිංහල භාෂා පරිවර්තන සේවා දැන් ස්කයිමාර්ක් සොලියුෂන් වෙති. ජපන් ඉංග්‍රීසි සිංහල භාෂා පරිවර්තන ශේෂ්ත්‍රයේ ප්‍රවීණ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන් ලවා සිදු කරවා ගන්න. ස්කයිමාර්ක් සොලියුෂන් අපගේ ආයතනයෙන් පහසු වේගවත් සහ සුවදශීලී සේවාවක් ලබා ගැනීමට පහත දුරකථන අංකවලට අදම කතා කරන්න. ආයුබෝ සති අග ප්‍රධාන පුවත් විකාශය. පසුගිය 28 වෙනිදා පස්වරුවේ ජපානයේ කුමමොතෝ ප්‍රාන්තයට බලපෑ දැඩි භූමිකම්පාවෙන් මේ වන විට පුද්ගලයන් 35කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. ජපාන භූමිකම්පා ත්‍රීව්‍රතා මාපකයේ ඉහළම මට්ටම වන ත්‍රීව්‍රතා 7ක ප්‍රබලත්වයකින් වාර්තා වූ මෙම භූමිකම්පාව සම්බන්ධයෙන් ජපාන අභ්‍යන්තර කටයුතු හා සංනිවේදන අමාත්‍යාංශයට අයත් ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය නවතම තොරතුරු නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව මේ වන විට පුද්ගලයන් 98කට වැඩි පිරිසක් සාර්ථකව බේරාගෙන ඇති අතර තුවාල ලැබූ සහ විවිධ සෞඛ්‍ය ගැටලු මත වූ 620කට වැඩි පිරිසක් රෝහල් වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් වේගවත් කිරීම සඳහා කියුෂු ඇතුළු ප්‍රාන්ත 9කින් විශේෂ හදිසි ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් කුමමොතෝ ප්‍රදේශයට යොමු කර තිබෙනවා. ප්‍රදේශයේ ගිනි නිවීමේ අංශ සමග එක්ව පුද්ගලයන් 1400කට ආසන්න පිරිසක් මේ වන විට සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා ගැනීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින බවද වාර්තා වනවා. කෙසේ වෙතත් භූමිකම්පාවෙන් පසු ඇතිවන පසුකම්පන අඛණ්ඩව සිදුවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගලවා ගැනීමේ කටයුතු తాවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවත් එය මෙහෙයුම්වලට විශාල අභියෝගයක් වී ඇති බවත් ජපාන බලධාරීන් පවසනවා. මේ අතර මේ දක්වා නිකුත් වී ඇති නිල තොරතුරු අනුව මෙම ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන්ට ජීවිත හානි සිදු වී ඇති බවට තහවුරු කළ කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවද සඳහන් වනවා. ඔබේ ආදරණීයන්ට ජපානයේ සිට ලැප්ටොප් එකක් යවන්න ජපානයේ තියෙන හොඳම තැන JB Creation. ඕනෑම මාදිලියක ලැප්ටොප් කැමති ලෙසකින් විශ්වාසවන්තව වගකීමක් සහිතව තෝරගන්න දැන් ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මක් ප්‍රින්ටිං, ඇක්සසරීස් ඔබට අවශ්‍ය CCTV පහසුකම් දැන් JB Creation වෙතින් ලබා ගන්න පුළුවන්. ලෝකෙ කොහේ හිටියත් ඔයාට පුළුවන් JB Creation හරහා ඔබේ ආදරණීයන්ට ලැප්ටොප් එකක් තෑගි කරන්න. JB Creation දැන්ම කතා කරන්න. ජපානයේ සිට ඔබේ භාණ්ඩ විශ්වාසවන්තව ලංකාවට යවන්න ජපානයේ හැමෝම දන්න හොඳම තැන ඔටෙක් එක්ස්පෝර්ට්. ඔබේ භාණ්ඩ ඔබේම ආදරණීයන් වෙත සුරක්ෂිතව විශ්වාසවන්තව අඩුම මිලට යවන්න ඔටෙක් එක්ස්පෝර්ට් සෑම විටම සූදානම්.
දැන්ම කතා කරන්න. අනාගතයේදී ජපානයේ ස්ථීර පදිංචිය ලබා ගැනීමට බලාපොරොත්තු වන විදේශිකයින් සඳහා දැඩි නව කොන්දේසි හඳුන්වා දීමට ජපාන රජය සූදානම් වන බව වාර්තා වනවා. ජපානයේ ප්‍රධාන පුවත්පත් වන යොමියුරි සහ අසාහි ඇතුළු මාධ්‍යමය සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා. යෝජිත නව ක්‍රමවේදයට අනුව ස්ථීර පදිංචිය සඳහා අයදුම් කරන පුද්ගලයාගේ වාර්ෂික ආදායම ජපාන පවුලක සාමාන්‍ය ආදායමට වඩා වැඩි විය යුතු බව සලකා බලමින් සිටිනවා. 2024 වසරේ ජපානයේ එක් පවුලක සාමාන්‍ය වාර්ෂික ආදායම යෙන් 57,52,000ක් වූ අතර එය මාසිකව ආසන්න වශයෙන් යෙන් 4,79,000ක් පමණ වනවා. කෙසේ වෙතත් මෙම මුදලම අවම ආදායම් සීමාව ලෙස නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර එය පුද්ගලයාගේ ආදායමද නැතිනම් පවුලේ සමස්ත ආදායමද යන්න තවමත් පැහැදිලි කර නොමැති බව සඳහන්. එමෙන්ම විශ්‍රාමයෙන් පසු ලැබෙන විශ්‍රාම වැටුප් ආදායමද සලකා බැලීමට රජය අවධානය යොමු කර තිබෙනවා. ජපානයේ කම්කරු පැන්ෂන් ක්‍රමයට වසර 30ක් දායක වූ පුද්ගලයෙකුට ලැබෙන මට්ටමේ ආදායමක් තිබිය යුතු බව සලකා බලන අතර එය ප්‍රමාණවත් නොවන්නේ නම් ඉතුරුම් කොටස් හෝ වෙනත් මූල්‍යවත්කම් මගින් ඒ සපුරාලිය හැකිද යන්නද පරීක්ෂා කිරීමට නියමිතයි. ආදායමට අමතරව ජපන් භාෂා දැනුම, ජපානයේ නීති රීති පිළිබඳ අවබෝධය සහ දරුවන්ගේ පාසල් අධ්‍යාපන තත්ත්වයේද සලකා බැලීමට රජය සූදානම් වෙනවා. මෙලෙස නීති දැඩි කිරීමට හේතුව ලෙස රජය පෙන්වා දෙන්නේ ස්ථීර පදිංචිය ලබාගත් සමහර විදේශිකයින් පසුව රජයේ ජීවන ආධාර ලබා ගැනීමට පෙළඹීමේ තත්ත්වයයි. ස්ථීර පදිංචිය ලැබූ පසු රැකියා සීමා නොමැතිවීම සහ නිතර වීසා අලුත් කිරීමට අවශ්‍ය නොවීම හේතුවෙන් දිගුකාලීනව ස්වාධීනව ජීවත් වීමට හැකියාව තිබේද යන්න රජය දැඩිව සලකා බලනවා. මෙම නව නීති ක්‍රියාත්මක කරන දිනය සම්බන්ධයෙන් ජපන් පුවත්පත් අතර සුළු වෙනස්කම් පවතින අතර සමහර වාර්තා අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිටත් තවත් වාර්තා අනුව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිටත් ක්‍රියාත්මක කිරීමට සලකා බලමින් සිටින බව සඳහන්. වසර ගණනාවක් පුරාවටම විශ්වාසයෙන් ජපානයේ ඔබව හැඩ වැඩ කළ හොඳම තැන සජී සැලෝන්. ඔබට අවශ්‍ය සියලූ රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් ඔබත් විශ්වාසයෙන් පියනගන්න. සජී සැලෝන්. 2026 නව වසරේ ජපන් සිහිනය සිහිනයක් නොවී හැබෑ කරගන්න කියෝකෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් ඔයාගේ සිහිනයට අත දෙන්න අපි සූදානම්. අගමැතිනි සනායේ තකයාචි මහත්මිය ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට වසර 2ක කාලයක් සඳහා ආහාර ද්‍රව්‍ය මත අය කරන පරිභෝජන බද්ද 1% දක්වා අඩු කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. අගමැතිවරිය පැවසුවේ මෙම 1% බද්දෙන් ලැබෙන ආදායම අඩු සහ මධ්‍යම ආදායම් ලාභී පවුල් සඳහා සහනාධාර ලෙස ලබා දීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව එම පවුල් සඳහා ආහාර සඳහා ගෙවන බද්ද ප්‍රායෝගිකව 0% වන තත්ත්වයක් ඇතිවන බවද ඇය සඳහන් කළා. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා විශේෂ රජයේ ණයපත් නිකුත් නොකරන බවත් බදු සහන ක්‍රම නැවත සමාලෝචනය කිරීම, සහනාධාර සංශෝධනය කිරීම සහ බදු නොවන ආදායම් වැඩි කිරීම හරහා මුදල් සොයා ගන්නා බවත් අගමැතිවරිය පැවසුවා. වසර 2කට පසුව බදු අඩු කිරීම නැවත ඉවත් කරන්නේද යන්න පිළිබඳව ඇති සැකයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සහ වෙළඳපොළ විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා වසර 2 අවසානයේදී බදු අනුපාතය නැවත පෙර මට්ටමට ගෙන ඒමේ වගකීම Taman බාර ගන්නා බවයි. කෙසේ වෙතත් මෙම යෝජනාවට විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල වී තිබෙනවා. මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණ සන්ධානයේ නායක ජුන්යා ඔගවා පවසන්නේ බදු අඩු කිරීමට වඩා ජනතාවට ඍජු මුදල් ආධාර ලබා දීම වඩාත් ඉක්මන් සහ ප්‍රයෝජනවත් ක්‍රමයක් බවයි. එමෙන්ම වසර 2කට පසු බදු නැවත වැඩි කිරීමේ ගැටලුව කෘෂිකර්ම, දීවර, වන වගා සහ ආපනශාලා ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් සහයක් නොමැතිවීම සහ මෙම සැලැස්ම සඳහා මුදල් සොයා ගන්නා ආකාරය පැහැදිලි නොවීම පිළිබඳවද ඔහු ප්‍රශ්න මතු කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ අවස්ථාවේදී ගත යුතු නිවැරදි තීරණයක්ද යන්න පිළිබඳ තමන්ට බරපතල සැකයක් පවතින බවයි. ජපානයේ සිට ඔබේ භාණ්ඩ විශ්වාසවන්තව ලංකාවට යවන්න ජපානයේ හැමෝම දන්න හොඳම තැන ඔටෙක් එක්ස්පෝර්ට්. ඔබේ භාණ්ඩ ඔබේම ආදරණියන් වෙත සුරක්ෂිතව විශ්වාසවන්තව අඩුම මිලට යවන්න ඔටෙක් එක්ස්පෝර්ට් සෑම විටම සූදානම්. දැන්ම කතා කරන්න. ඔබට අවශ්‍ය සියලුම ජපන් ඉංග්‍රීසි සහ සිංහල භාෂා පරිවර්තන සේවා දැන් ස්කයිමාර්ක් සොලියුෂන් වෙති. ජපන් ඉංග්‍රීසි සිංහල භාෂා පරිවර්තන ශේෂ්ත්‍රයේ ප්‍රවීණ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන් ලවා සිදු කරවා ගන්න. ස්කයිමාර්ක් සොලියුෂන් අපගේ ආයතනයෙන් පහසු වේගවත් සහ සුවදශීලී සේවාවක් ලබා ගැනීමට පහත දුරකථන අංකවලට අදම කතා කරන්න. ජපානයේ ළමුන් සමාජ මාධ්‍ය භාවිතය කිරීම සීමා කිරීම සඳහා වයස් සීමා හඳුන්වා දීම පිළිබඳව රජය නැවත සලකා බලමින් සිටිනවා. ළමා හා පවුල් කටයුතු පිළිබඳ ඒජන්සිය විසින් සකස් කළ අතුරු වාර්තාවක කෙටුම්පතක සඳහන් වන්නේ විදේශ රටවල ක්‍රියාත්මක සමාජ මාධ්‍ය භාවිතයේ වයස් සීමා ක්‍රමවේද පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් ජපානයට ගැළපෙන ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීමට අවධානය යොමු කරන බවයි. ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සමග අපරාධවලට සම්බන්ධ වීම, අන්තර්ජාල අපහාස සහ අධික කාලයක් සමාජ මාධ්‍ය භාවිත කිරීම වැනි අවදානම් වැඩි වෙමින් පවතින බව රජය පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් තරුණයන්ගේ අන්තර්ජාල පරිසරය සුරක්ෂිත කිරීමේ නීතිය සංශෝධනය කිරීම ඇතුළු පියවර පිළිබඳවද සාකච්ඡා කරමින් සිටිනවා. මීට පෙර ජුනි මාසයේ නිකුත් කළ අතුරු වාර්තාවේ සමාජ මාධ්‍ය භාවිත වයස් සීමා පිළිබඳ කරුණු ඇතුළත් නොකළේ සමාජ මාධ්‍ය සමහර දරුවන්ට ආරක්ෂිතව අදහස් හුවමාරු කර ගැනීමේ අවකාශයක් ලෙසද ක්‍රියා කරන බව විශේෂඥයින් පෙන්වා දුන් නිසයි. නමුත් නව කෙටුම්පතේදී විදේශ රටවල ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් ජපානයේ තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් ළමුන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. මේ වන විට ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු පරිශීලකයන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇති අතර ප්‍රංශයද වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම දැනට බොහෝ සමාජ මාධ්‍ය සේවාවල පවතින තමන්ගේ වයස තමන්ම සඳහන් කිරීමේ ක්‍රමය වෙනුවට වඩාත් දැඩි වයස් තහවුරු කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමටද යෝජනා වී තිබෙනවා. ජපාන රජය මේ සම්බන්ධයෙන් අවසන් ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙල මේ වසර අවසානය වන විට සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. වසර ගණනාවක් පුරාවටම විශ්වාසයෙන් ජපානයේ ඔබව හැඩ වැඩ කළ හොඳම තැන සචී සැලෝන්. ඔබට අවශ්‍ය සියලු රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් ඔබත් විශ්වාසයෙන් පියනගන්න. සචී සැලෝන්. ඔබේ ආදරණියන්ට ජපානයේ සිට ලැප්ටොප් එකක් යවන්න ජපානයේ තියෙන හොඳම තැන JB Creation. ඕනෑම මාදිලියක ලැප්ටොප් කැමති ලෙසකින් විශ්වාසවන්තව වගකීමක් සහිතව තෝරගන්න දැන් ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මක් ප්‍රින්ටිං, ඇක්සසරීස්, ඔබට අවශ්‍ය CCTV පහසුකම් දැන් JB Creation වෙතින් ලබා ගන්න පුළුවන්. ලෝකෙ කොහේ හිටියත් ඔයාට පුළුවන් JB Creation හරහා ඔබේ ආදරණියන්ට ලැප්ටොප් එකක් තෑගි කරන්න. JB Creation දැන්ම කතා කරන්න. ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයින් වන හොන්ඩා සහ නිසාන් සමාගම් දෙක අනාගත නව පරම්පරාවේ මෝටර් රථ සඳහා භාවිත කරන මෙහෙයුම් පද්ධතියක් හෙවත් OS එකක් එක්ව සංවර්ධනය කිරීමට අවසන් සාකච්ඡාවල නිරතව සිටින බව වාර්තා වනවා. අද වන විට මෝටර් රථ යනු සරලව ගමන් කිරීම සඳහා පමණක් භාවිතා කරන වාහන නෙවේ. ස්මාර්ට්ෆෝන් මෙන් විවිධ යෙදුම් එකතු කිරීම, නව පහසුකම් ලබා ගැනීම සහ මෘදුකාංග යාවත්කාලීන කිරීමේ හැකියාව සහිත ස්මාර්ට් වාහන බවට ඒවා පත්වෙමින් තිබෙනවා. එවැනි අනාගත මෝටර් රථ තාක්ෂණය සඳහා අවශ්‍ය මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා හොන්ඩා සහ නිසාන් එක්ව කටයුතු කිරීමට සූදානම් වෙනවා.
වාර්තා වන විදිහට සමාගම් දෙක මෙම ගිවිසුම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වන විට අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වනවා. මීට පෙර හොන්ඩා සහ නිසාන් අතර විශාල ව්‍යාපාර ඒකාබද්ධ කිරීමක් පිළිබඳ සාකච්ඡා පැවති නමුත් එම සැලසුම ඉදිරියට ගියේ නැහැ. කෙසේ වෙතත් විශේෂ තාක්ෂණික ක්ෂේත්‍රවල එකට කටයුතු කිරීම පිළිබඳව දෙපාර්ශවය අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටිනවා. විශේෂයෙන්ම මෝටර් රථ සඳහා අවශ්‍ය මෘදුකාංග සංවර්ධනය කිරීම ඉතා විශාල වියදමක් දරන කාර්යයක් වන බැවින් දෙපාර්ශවය එක්ව ආයෝජනය කර වියදම් අඩු කර ගැනීමටත් ඇමරිකාවේ සහ චීනයේ ඉදිරියෙන් සිටින මෝටර් රථ නිෂ්පාදකයන් සමග තරඟ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එපොතත් සමගින් අදට නියමිත ආයුබෝ සතියක ප්‍රධාන පුවත් විකාශයමින් නිමාවට පත්වන අපි ඔබට මතක් කරන අපේ සමාජ මාධ්‍ය හා එකතු වෙන විශේෂයෙන්ම අපේ YouTube නාලිකාව subscribe කරන්න ඒත් එක්කම ආයුබෝ app එක ඔබේ ජංගම දුරකථනයට download කරගන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්. ආයුබෝ TV